ආම්බඩු බඩේ ලස්සන බං අර ඉතින් ඕන් අදත් ආරු දඩේමක් අද යන්නේ ඉතින් වෙනම ප්ලේස් එකකට යන්නේ අපි ගිහිල්ලා බලමු එතනින් මාළුවෙක් අල්ලගන්න හරි යාළුවනේ නේ ඉතින් දැන් මම යොත් දෙකක් ගහගත්තා මෙතනට පණෑම දාලා මම පෙන්නන්න ඕනලට මෙන්න මෙතන එකක් දාගෙන තියෙන්නේ තව ටිකක් එහාට ගිහුවාම අන්න අතන දාගෙන තියෙන්නේ දැන් ඉතින් මම දෙවෙනි යොත ගාවට යන ගමන් ඉන්න ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන දාන තියෙන්නේ අය මෙන්න මෙතන යාළුවනේ ඒක දැනටමත් ඇදගෙන ගිහිල්ලාද කොහෙද ඉන්නවා ඉතින් තව යොත් තුනක් දාගන්න තියෙනවා ප්ලේස් ටිකක් බලලා අපි එටියටත් දාගමු ඉක්මනින් යන්කෝ එනවා ඔන්න ඉතින් යාළුවනේ දැන් ඉතින් මම ප්ලේස් එක හොයාගෙන යන ගමන් ඉන්නේ ඉතින් ලස්සන ගල් තලාවක් තිබ්බ මම යද්දි නා කොහොමද ලස්සන අන්න අර පැත්තෙන් තමයි මං ආවේ දැන් ඉතින් මම ප්ලේස් එකක් හොයාගෙන යන ගමන් ඉන්නේ අම්මා ඉතින් කොහොමද තමයි අද මගේ දවස ගෙවෙන්නේ පියන් ඉක්මනින් ප්ලේස් එකක් හොයාගමු ඒ කියන්නේ අද වතුර බොර වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ. තව වෙන අවුලක් නැහැ. ෂෙවුලන්නේ. දවස් හොඳයි. යන්නදී මම යන්නක. කොහොම තමයි ඉතින් මම මාළු වල්ලන්න ආපුවාම දවස කිවෙන්නේ. කැලියේ අස්සින් මුල් අස්සින් යනවා ඉතින්. ඒක එනවා විනෝදාංශයක්. මේ වගේ තැනකුත් නම් හොඳයි වැඩේ කියන්නේ එතන මේ මුල්ල නැත්තම් දාගන්න මේ හරි ඉබ්බෝ ඉන්නවා ඒක තමයි කේස් එක ඉබ්බෝ ඉන්නේ තමයි මේ හරි කේස් එක නැත්තම් නම් දාගන්න තිබ්බ නැත්තම් ඉබ්බෝ කනයි පායනවා අවුනාපම ගලව ගන්නත් බෑ පියංකෝ තව ටිකක් ඉස්සරහට ඔන්න මගේ යාළුවනේ සුපිරි ප්ලේස් එකකට ආවා කොහොමද ලස්සන මේ ටික ඔන්න යාළුවනේ තුන්වෙනි යොත මෙතන දාගත්තා හරිද මෙන්න මෙතන අන්න අර තියෙන ඉපිය ඔන්න උතන දාගත්තා දැන් තියෙන්නේ ඉතින් හතරවෙනි එක දාගන්න අපි හතරවෙනි එක හොඳ ප්ලේස් එකක් බලලා එතනට දාගමු එහෙනම් අපි යන් චාලුවනේ ආරු සොයාගෙන යා එහා පැත්තට පැන ගන්න තිබ්බනම් තමයි හරි චන් අන්න අතන මුලේ දාගත්තා නම් මචෝ ෂුවර් ෂොට් එක පියංකෝ එහා පැත්තෙන් බලන්න මෙන්න මෙහෙමයි මචං වෙන්නේ හරිද මෙන්න මෙතන ගහ උඩින් නැගලා ගලට පනින්න තියෙන්නේ අපි නම් මේ වැඩේ කරගමු ඕනේ වැඩේ දැන් නැහැ ඔය මොනවා කරන්නේ ඔන්න යාළුවනේ ගහ උඩ ඉන්නේ හොඳේ පැටේක් දන්නේ නැහැ මම වතුරට වැටුනොත් එහෙම අල්ල ගන්න හොඳේ හරිද ඔන්න ඉතින් ගහ උඩ ඉඳගෙන මම ඉන්නවා අතන සුපිරි ප්ලේස් එක අන්න අතන ඉස්සරහ එතන තමයි දාගන්න මුලක් වෙట్లా තියෙන්නේ මුල්ලස්සේ තමයි සුපිරි යාරු ඉන්නේ මචං ආයේ මචං කිලෝ 6 7 උන් ඉන්නේ හරිද මේ අපි මෙතනට ගාලා මේ දාගමු මේ මෙතන යන්නත් එපේ මම පොඩ්ඩක් දාඩිය අයියෝ එකයි පොඩ්ඩක් හිටියේ මෙතන කුඹුක් ගහකුත් තියෙනවා තරණ ගහකුත් තියෙනවා මම ඉතින් ඉන්නවා එතන පොඩ්ඩක් කියලා හිමන්නේ මොනවා අපි අග්ගලා ගිහලා දාගමු බෝගලෙක් අල්ලලා
හරි යාළුවනේ ඉතින් දැන් ඉතින් යෝස් 4ක් දාගත්තා. හරිද? අන්න අර මේ මුලට එහා පැත්තේ සුපිරි ප්ලේස් එකක් තියෙනවා. ඒ ප්ලේස් එකෙන් තමයි මම දාගත්තේ. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ප්ලේස් 4යි තියෙන්නේ යාළුවනේ. මේ ආයි ඉතින් වෙන ප්ලේස් එකක් මම හෙව්වා. සෙට් උනේ නැහැ මට. මම ප්ලේස් 4න් දාගත්තේ. තව යොතක් තියෙනවා ඉතුරු වෙලා. එහෙම වුණොත් ඔය මේ මගකදී ඔය කොහෙන් හරි දාන යනවා සෙට් පිච්ච තැනක් හිටියොත් එහෙම මාළුවෙක් දැන් ඉතින් මූණ කඩ පොඩ්ඩක් හොදගෙන ඉන්නවා. දැන් ඉතින් යන්න ඕන. දැන් යොත් 4 දාගත්තානේ. 4 වෙනි යොත නම් මම බලාගත්තා. ඉතුරු යොත් තුන බලමු අපි එනන් ගිහිල්ලා. දැන් ඉතින් අර අතන ගහ උඩින් නැගලා යන්නත් ඕන. එපා වෙන කෝස් එක වැඩි අද. මේ ස්ටෑන්ඩ් එක ගෙනාවෙන්නේ නැහැ වීඩියෝ කරගන්න පොඩ්ඩක් අදාපාසුයි. හරි කමක් නැහැ කොහොම වෙතත් අපි අදාරේ කල්ලමු. අපි යන් එන ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. ඔන්න යාළුවනේ ඊළඟ යොත. අපි ඒකත් හිමීට ඇදලා බලමු. මාළුවත් නිකන් ඉන්න පාටයි වගේ. ඔව් යාළුවනේ මාළුවා ඉන්නවා. මාළුවා නම් මැරිලා මාළුවා ඇදලා තියෙන පාටයි. මේක මාළුවා ඇදලා තියෙනවා. අපි මේකට මාළුවෙක් ගහගමු. ඔන්න යාළුවනේ දැන් ඉතින් අන්තිම යොත ගාවට බලා ගන්න යන්නේ. එතන නම් ෂුවර් එකක් තියෙනවා. ඇදගෙන ගිහින් තියෙන පාටයි. බලමු අපි. ඒකෙත් මාළුවා ඉන්නවා. ඔන්න ඉතින් යාළුවනේ මම දැන් ඉතින් කොටෙන් යන ගමන් ඉන්නේ. කොටයක් කියන්නේ මේ ගහක් වැටිච්ච ගහක් හරිද? මේ වැටිච්ච ගහෙන් ඒකරට යන ගමන් ඉන්නේ. ඔයාලා මම යන පාර පෙන්නන්නද? මේ පේනවනේ. ඔන්න ඔතනින් තමයි යන්නේ. හෝ. පේනවනේ තියෙන තැන් අපි. මේවා යාතල්ලක් ගන්න ඉතින් ගමකටම එන්න එනවා. උණුත් අරගෙන කෙලව ගන්න තමයි යන්නේ. පේනවනේ ගාවුඩ. කොහොමද ආතල් එක? ඔන්න ඔය වගේ සුන්දර පරිසරයක ඉඳන් තමයි අද මම මාළු අල්ලන්නේ. අපි බලමු. හරි කල්ල ගන්න. ඉතින් කොහොමද ජීවිතය සුද්දා? අපි නම් ඉතින් හොඳින් ඉන්න අවුරුදු සරුවේද? මොකෝ එන්නේ ඉතින්? අඩියක්වත් ගහුවේ නැද්ද? අඩියක්වත් ගහලා ඉන්න එපා ඉන්නේ. හෝ. අන්න එහා පත පොල්ලේ ඈත් ඉන්නේ. එහෙම කරමු. මට සිරි බඩ පෙන්නන්න. අන්න අතන මචං හරිද? අර අතන අර තියෙන්නේ මුල් කෑල්ල. අන්න එතන මචං පත ආරෙක් හිටියා හරිද? අපි බලමු ඌ අල්ලගන්න පුළුවන් වේද කියලා. පියන් වතුරෙන් බැහැලා අන්න මචං අතන එකෙත් කාලා ඉන්නේ හරිද? බලමු මේකේ මාළුවා ඉන්නවද කියලා. කට්ට පටරලාත් දන්නේ නැති නෑ මචං නෑ. බඩු ඉන්නවා. කොහොමද බඩු? දෙන්න. බඩු. දෙන්න මචං. නලුලා. ඕනේ ඉතින් යාළුවනේ ඔය වගේ මාළුවෙක් තමයි අද අපිට අල්ලගන්න පුළුවන් උනේ. අපි එහෙනම් වෙනස්ම විදිය ලස්සන ෆිෂින් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් හැමෝටම ගිහලා එන්න ජය වේවා සුබ දවසක්.